තීන්දුවක් තාම සරලම කතාව ගොඩක් අය කියන විදිහට හරින මරණදන්නේ හරි ගීතාන්තයක හරි ඇතුළට යන්න ඔබ ඇතුළු කණ්ඩායම අරගලයට ගිහිල්ලා ගහලා අරගල ගහ මන්දිරේ රැකවැඳලා ඒක රුසිකන්නුලා අරගලයට ගිහිල්ලා ගහලා චෝදනාව තියෙන ඔබතුමාට අනිකර මේකේ ආරම්භය ඔබතුමාට පළවෙනි කාරණය තමයි ඔය චෝදනා නගන අය ගරු විනිශ්චයකාරවරුන්ගේ නඩු තීන්දුව කියවන්න. එක පැත්තකින් ආණ්ඩු උත්සාහ කරනවා මේ රටේ අධිකරණ පද්ධතියට තමන්ගේ බලපෑම් එල්ල කරන්න. ස්වාධීනත්වයට පහර දෙන්න. අපි සතුටු වෙනවා. ගරු අධිකරණයේ ගරු විනිශ්චයකාරවරුන් ස්වාධීනව මේ කරුණු කාරණා දිහා බල්ලා ඉකෝර මන්ත්‍රීතුමාට සාධාරණයක් ඉෂ්ට කිරීම පිළිබඳ. තව පැත්තකින් මම කනගාටු වෙනවා. තවමත් සමාජ මාධ්‍යයේ සජීවීව කරපු ඝාතනයක් සාධාරණීකරණය කරන්න උත්සාහ කරන පිරිසකුත් ඉන්නේ. මේ අමුවේ මහ දවල් කරපු මිනිමරුමක්. ප්‍රස්තවාදී ක්‍රියාවක්. දේපොළ විනාශ කරන ජීවිත නැති කරනවා කියන එකත් සාධාරණීකරණය කරන පිරිසක් ඉතුරු වෙලා ඉන්නේ. ඒක හොඳයි 80ට 89ට. ඒක අද ගැලපෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි අපි මුලින්දම කිව්වේ. මේ රටේ තරුණ පරම්පරාව පාවිච්චි කරලා ඒ තරුණ පරම්පරාවේ කරමතෙන් ජීවිත අහිමි කරලා දේපොළ අහිමි කරලා ආණ්ඩු බලය ලබාගත්තු අය අද මහදවල් මිනිමරුමක් සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා. ඉතින් ආණ්ඩුව කළ යුත්තේ මේක සාධාරණීකරණය කිරීම නෙවෙයි. ආණ්ඩුව කළ යුත්තේ තවත් මෙවැනි දේවල් වලට තරුණයෝ පාවිච්චි නොකර තමන්ගේ දේශපාලන පක්ෂ ඉතිහාසය ගත්තම 80 ගණන් වල ඉඳන් මේ පක්ෂය කළා තියෙන්නේ තරුණයන්ගේ ජීවිත පාවිච්චි කරලා තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගත්තු එක. මේ වෙලාවේ කරෙත් එහෙම දෙයක්. අදට ආණ්ඩුවට විරුද්ධව අරගල කරන්නේ ආණ්ඩුවේ පාර්ශවකරුවම තමයි. මොකද එයාට තමයි පුරුදු කහලා මරලා ගිනි තියලා. අපිට නෙවෙයි. අපි ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ දේශපාලනය කරන අය. අපි පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ මේ රටේ ආණ්ඩුව වෙනස් විය යුතුයි කියන තැන අපි ඉන්නවා. ඉතින් ව්‍යවස්ථානුකූලව සහ ජනාධිපතිවරයාට තියෙන බලතල අනුව මැතිවරණ කොමිසමට තියෙන බලතල අනුව වෙලාවට නිශ්චිත කාලෙට මැතිවරණ තියෙයි. ඉතින් ඒ අනුව අපි පක්ෂයක් විදියට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ වලට මුහුණ දෙනවා මිසක් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පාරදිග ඇදගෙන ගිහිල්ලා මරලා ඒ මිනිය උඩින් පාර්ලිමේන්තු මැතිවරණ වලට යන්න අපි සූදානම් නැහැ. ඇත්තටම නාමල් බයයිද? කාටද? මේ කියන්නේ නාමල් බයයි කතාව. ආණ්ඩුව තමන් පුරොන්දු වෙච්ච දේවල් ජනතාවට දෙන්න බැරි වුණාම ආණ්ඩුව එක පැත්තකින් බොරු කියලා අහුවෙනකොට කුණාටුවට සුළුසුළුංගට අහුවෙලා අසරණ ජනතාවව රවට්ටලා අද ආණ්ඩුව තමන්ගේ පැවැත්ම සඳහා මර්ධනය පාවිච්චි කරනවා. ගල්ලංගුරු වංචාව සම්බන්ධයෙන් සමාජය දැනගන්නකොට කැප් ගේනක පිළිබඳ සමාජය කතා කරනකොට අනිත් පැත්තෙන් හාල් මාෆියාව ගැන ආණ්ඩුවේ ඇතුලේ තියෙන දැන් තියෙන්නේ අර වෙනද නම් කිව්වේ හාල් මාෆියාව තියෙන මෝල් කරුව ගාව කියලානේ. අද හාල් මාෆියාව තියෙන පිටරටින් හාල් ගෙනන ව්‍යාපාරිකයෝ ගාව. නැත්නම් මේ ලංකාවේ ගොවියා ගාව නෙවෙයි. ඉතින් මේවා පිළිබඳව රටට ඒත්තු ගැන්වෙනකොට ආණ්ඩුව තමන්ගේ සුපුරුදු මර්ධනය පාවිච්චි කරන්න උත්සාහ කරනවා. උත්සාහ කළා ආණ්ඩුව හිතනවා අපි බය වෙලා ආණ්ඩුව කියන විදියට අපි ඊළඟ අවුරුදු ගාන ඉඳී කියලා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. අපි මේ රටේ ජනතාව වෙනුවෙන් පක්ෂයක් විදියට අපි කතා කරන පමණක් නෙවෙයි ජනතාවගේ අයිතිය වෙනුවෙන් අපි පෙනී හිටිනවා.